මං වාට කියලා දෙනවා කිසිම තර්ඩ් පාටි සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කරන්න නැතිව ඔයාගේ ෆෝල්ඩර් එකට ලොක් එකක් දාගන්න හැටි. ඉතින් මේ ෆෝල්ඩර් එකට ලොක් එකක් දාපුවාම ඔයාට ඇරෙන්න වෙන කෙනෙක්ට ෆෝල්ඩර් එක ඕපන් කරන්න බෑ. මොකද ඔයා ඒකට පාස්වර්ඩ් එකක් දාලා තියෙන හින්දා. ඒ පාස්වර්ඩ් එක නැතිව වෙන කෙනෙක්ට ඒ ෆෝල්ඩර් එකට යන්න බෑ. ඉතින් මේ ෆෝල්ඩර් එකට දාලා තියෙන ෆොටෝස්, වීඩියෝස්, ඩොකියුමන්ට්ස් මේ වගේ දේවල් ගොඩක් සිකියුර් ආඩ තියාගන්න පුළුවන්. හරි. දැන් අපි බලමු ඒක කොහොමද කරන්න කියන එක. ඉතින් ඔයාට පුළුවන් ඉස්සෙල්ලාම ඩෙස්ක්ටොප් එකේ මේ විදිහට රයිට් ක්ලික් කරලා නිව් ගිහිල්ලා නිව් ෆෝල්ඩර් එකක් මේ විදිහට හදාගන්න. ඊට පස්සේ ඔයාට මේ නිව් ෆෝල්ඩර් එක කැමති නමකින් රීනේම් කරගන්න පුළුවන්. මම මෙතනදී ප්‍රයිවට් කියලා මේ විදිහට රීනේම් කරගන්න. හරි. ඊට පස්සේ ඔයා Windows search bar එකට ගිහිල්ලා මේ විදිහට notepad කියලා search කරගන්න. ඊට පස්සේ මේ notepad app එක open කරගන්න. ඉතින් මෙතනදී මම පල්ලා description එකේ script එකක් දාලා තියෙනවා. අන්න ඒ script එක copy කරලා මෙතනට paste කරගන්න. මේ විදිහට. ඊට පස්සේ ඔයාට මෙතන script එකේ බලා ගන්න පුළුවන් your password කියලා මෙන්න මෙතන තියෙනවා. මේ your password කියන තැනට ඔයාට කැමති password එක මෙතනින් type කරගන්න. ඔයාට මතක තියෙන password එක. හරි. ඊට පස්සේ ඔයා මෙතන ෆයිල් ගිහිල්ලා මෙතන save as කියන එක ක්ලික් කරලා ඉවරලා save as type එක all files කියන එක දෙන්න. ඊට පස්සේ desktop එකේ අපි අර create කරපු folder එක තියෙනවනේ. අන්න ඒ folder එක double click කරලා ඒකේ අතුරට යන්න. අන්න ඒකේ අතුරට ගිහිල්ලා මෙතනදී ඔයා file name එක දෙන්න මේකේ locker.bat කියලා. ඊට පස්සේ මෙන්න මේක සේව් කරගන්න. හරි. ඊට පස්සේ ඔයාගේ ෆෝල්ඩර් එක ඕපන් කරගන්න මේ විදිහට. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් locker.bat Windows batch file එකක් මෙතන ඇවිල්ලා තියෙනවා. අන්න ඒක මේ විදිහට ඩබල් ක්ලික් කරගන්න. ඉතින් එතකොට බලා ගන්න පුළුවන් private කියලා ෆෝල්ඩර් එකක් හැදෙනවා. හරි. ඉතින් මෙන්න මේ ෆෝල්ඩර් එක ඇතුළට තමයි ඔයාලට secure කරගන්න ඕනේ photos, documents, videos අනම්මනම් තියෙනවා නම් ඒ ටික මේ folder එක ඇතුළට තමයි දාගන්න ඕනේ. ඉතින් ඒකට මම දැන් වෙන්නන්නම් මම මේ විදිහට downloads වල මගේ setups කීපයක් තියෙනවා. Chrome setup එක අන්න එක control X ඔබලා මම මේ cut කරගෙන දැන් desktop folder එකට ගිහිල්ලා මෙන්න මේ අපි හදපු private folder එක ඇතුලේ තියෙන private folder එකට ගිහිල්ලා මේ විදිහට paste කරගන්නවා. ඊට පස්සේ අන්නේ ප්‍රයිවට් ෆෝල්ඩර් එකට වාගේ secure කරගන්න ඕනේ photos, documents ටික දාලා මෙන්න මේ Windows batch file කියන එක double click කරගන්න. එතකොට අහනවා ඔයාට මේ ෆෝල්ඩර් එක lock කරන්න ඕනේද කියලා. ඊට පස්සේ ඔයාට ඕනේ නම් y දෙන්න, එපා නම් n අකුර press කරගන්න. ඉතින් මෙතනදී මට මේක lock කරගන්න ඕනේ හින්දා මම මෙතන y ඔබලා enter ඔබනවා. හරි. ඊට පස්සේ බලා ගන්න පුළුවන් ඔයාට මේ ෆෝල්ඩර් එක ලොක් වුණා. Windows batch file එක ආය ඕපන් කරපුවාම ෆෝල්ඩර් එක අන්ලොක් කරගන්න ඕන නම් පාස්වර්ඩ් එක ඉල්ලනවා. ඉතින් මෙතනදී මේ විදිහට පාස්වර්ඩ් එක වැරදි පාස්වර්ඩ් එකක් මම මේ විදිහට ගැහුවොත් ආඩ බලා ගන්න පුළුවන් ෆෝල්ඩර් එක ඇරෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට ලොක් එක ඔබලා මම මෙතනදී හරිම පාස්වර්ඩ් එක ගහනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒ ෆෝල්ඩර් එක ඕපන් වුණා. ඉතින් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මේ ෆෝල්ඩර් එක ඇතුලේ මම paste කරගත්ත අර Chrome setup එකක් තියෙනවා. ඉතින් ආයෙත් lock කරගන්න ඕන නම් ඔයාලට Windows batch file එක ආයෙත් මේ විදිහට double click කරලා open කරගෙන මේ විදිහට lock කරගන්න පුළුවන්. y ඔබලා. ඉතින් අන්නේ විදිහට තමයි කිසිම third party app එකක් නැතුව Windows operating system එකක් දුවන laptop PC එකක folder එකකට lock එකක් දාගන්නේ. ඉතින් මේ වගේ tech tips and tricks තියෙන videos ඉස්සරහටත් අපි ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මාක් මාරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලා comment section එකේ comment එකක් දාන්න. ඒ වගේම තමයි අපිව contact කරගන්න ඔයාලට පුළුවන්. පල්ලා අපේ description එකේ WhatsApp, ඒ වගේම අපේ social media links තියෙනවා. ඒවා through ඔයාලට අපිව contact කරගන්න පුළුවන්.